ඔය බින්න බැස්සයන් පස්සේ ඇත්තටම මේ පිරිමියාගේ ශක්තියෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවාය, ඔහුට සිද්ධ වෙනවාය, බිරිඳට අවනත වෙලා ජීවත් වෙන්න වෙනවායි කියලා නිකන් අපේ පොත්පත්වල ගැමි ජනවාහාරේ කතාබහේ තියෙනවනේ. ඒක ඇත්තක් තියෙනවා. අපි හිතන විදිහ අනුවමයි. දැන් මම හිතන්නේ අපි මේ හැමෝම ඒක හරි. ඒක ඇත්තක් තියෙනවද? ඔය ඇත්ත. එහෙම සීමා තියෙනවා. ඇත්තටම එහෙම සීමා තියෙනවා. හැබැයි එතෙන්ට මට අනුගත වෙන්න වුණේ නෑ වාසනාවකට. මොකද මම දකින විදියක් තියෙනවා. සින්නක්කර ඔප්පුවකයි වෙනත් තාවකාලිකව අපිට ලියන බලපත්‍රයකයි දෙකේ වෙනසක් සමහරු දැක්කට. ඒ කියන්නේ උකස්කරයක සහ සින්නක්කරයක. සින්නක්කරයකේ වෙනස මට ඒක දැනෙන්නේ නෑ. ඔබ ඉන්නේ සින්නක්කරයකද? මම සින්නක්කර කියලා මට අවශ්‍ය නැති මානසිකත්වය මම හදන් තියෙනවා. මොකද මම දන්නවා මේ මම ඉන්නේ ග්‍රහලෝකයකනේ. පෘථිවියේ. මේක වටේ උල්කාපාත එම්ෙන් කැරකෙනවා. දැන් 2036 විශාල උල්කාපාතයක් වැටෙන්න නියමිතයි. අපි දැන් මේ මහා ලොකුවට මේ අල්ලගෙන හිටියට මහේස් අපිට සින්නක්කර කියලා හිතන්න දෙයක් නැහැ. ඔබ කුලී නිවසක හිටියත් මම සින්නක්කර නිවසක හිටියත් දෙන්නටම මේකේ අයිතිය නැහැ. ඒකේ පරමාර්ථ විදියට ගත්තාම මට මතක් වෙනවා මම ඒක තහවුරු කරා අතහැරීම කියලා මගේ කවිපන්තියේ. මට ඉන්න හරක බාන තව දන්නේ ඉන්න ගාන ඉඩම් කඩම් මතන මෙතන කාසිපනම් හරි හරියට නිලතල බල ඕනතරම් තිබුණා මට ඒට වරම් ගන්න ඕනේ අක්කරේම හිතුණා හැම තත්පරේම මුදල් මිසක් වෙන මොනවද සතුටු වෙන්න හැකි මෙවලම එදා සිටුවේ මම එහෙමයි මගහැරුණේ ಗುಣදහමයි බුදුන් දහම් සංගුණ සරණ යන්න තාම නැහැ අසරණ කියා සිතුන කාලේ තරුණ මතක්ුණේ නැහැ තිසරණ හාමිනේට මා ඉහළයි හාමිනේද මට ඉහළයි දූ දරුවන් මට ලෙන්ගතු දකින්න බැරි වෙයිමින් මතු මරණේ ඇති වේදනාව කියන්නේ මං ඉතින් කොහොම මට දැනෙනවා අනේ මෙහෙම එහෙම තමයි අතහැරීම. එහෙම චින්තනයක ඉන්න මට සින්නක් කරද මේක උගස් කියන එක අදාළ නැහැ. මම ඉන්න තැන මට අදාළ නැහැ. මම තමයි මට වැදගත්. හොඳයි. නිසා ඒක මම ඕන අද එතුමාගේ කතාවෙන් පස්සේ ඔය බින්න බහපු කතාව අහුසි වෙලා යයි.